එතුමා මේ කටයුතු සංවිධානය කරමින් අදත් තමන්ට මේ සුවිශේෂී කටයුතු සංවිධානය කරන්නට දායක සභාවේ පුණ්‍යෝදය සමිතියේ මේ සියලුම නිලධාරීන් හැම කෙනාම එක්කාසු කරගනිමින් විශේෂයෙන්ම මේ කටයුතු සංවිධානය කර තිබෙන්නේ. ඒ වගේම පළාතේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, සාපත්තුමන් ප්‍රමුඛ නිලධාරීන් එක්කාසු කරගනිමින් මේ පෙරහැර මංගල්‍ය අද මාධ්‍යම රාත්‍රියේ මෙතෙක් විදි සංචාරය කිරීමට සූදානම් පසු වන්නේ. රාජා මහජනහස් රාජ්‍ය අපිට සදහතුක ගොඩ තැන්පත් කරමින් අනතුරුව ගමන් ආරම්භ කරන පෙරහැර දැන් සමස්කමෙන් මේ කෑගලු පුරවරේ විවිධාකාර විවිධාකාරයේ කරන යවන ආකාරයට දක්වපු පහ අවිස්කින්න අනවරත පෙරහැර සිරිතක් දෙකින් ඉහළවන මේ මහා පෙරහැර මංගලය මෙවර දෙවන්ත පොසොන් කලාපයත් සමග දෙවන්ත ජන සන්නිපාතයකින් ජන සහභාගීත්වයෙන් සහිතව මේ මුළු පුරවරයම මහානීය චමත්කාරයකින් සිදුවන දවසක්. මේ පුණ්‍යවන්ත දිනය අද දවල් පටන් වෛද්‍ය ධම්මික පටබැඳි මෙතුමන් එතුමන් ලබා දුන් දායකත්වයේ වෙනුවෙන් අපි එතුමන්ට කෘතඥපූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිශ සාගරිකා ආතාවුද මැතිණිය එතුමිය ලබා දුන් දායකත්වයේ වෙනුවෙන් අපි එතුමියට ස්තුතිය පුද කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන බණ්ඩාර මැතිතුමන් අපට ලබා දුන් දායකත්වයට අප යලි ස්තුතියි. අපේ අනුග්‍රාහක බවතුන් පිළිබඳව සිහිපත් කරන මොහොත හිටපු අමාත්‍ය කරු රංජිත් සියඹලා අපේ මැතිතුමන් හිටපු පළාත් සභා මන්ත්‍රී කරු හර්ෂ සියඹලා අපිට මැතිතුමන් ඒ වගේම අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා හිටපු ප්‍රාදේශ සභාවේ සභාපති කරු පාලි දිසානායක මැතිතුමන් හිටපු නගරාධිපති ජී.කේ. සමරසිංහ මැතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය මේ වත්මන් දේශපාලන අධිකාරිය සහ හිටපු මැතිතුමන්ලා ප්‍රාදේශ සභාවේ
දහවල් කාලයේ පුරාවට වැසී ඇත. හැබැයි මහා ප්‍රාතිහාර්යයක් මේ ආද රාත්‍රී කාලයේ කිසිම වැසිබර කායගුණයකින් තොරව පෙරහර මංගල්‍යයේ
කාටවත් හිතයක් නොවන ලෙස නොවන පන්ති පෙරහැරේ නරුණ අයිරේ දකින්න. ඒ නිසා සදහැවතුන්ගේ මහා මංගල් අපි දකින්න කාරණාවක් මේ කම්පකාරයාගේ හදේ කම්පකාරයාගේ තියෙන ශක්තිය මේ අද ඔබට ඉස්මතු කරනවා. ඒ නිසා මේ කම්පකරුවන් විශාල ප්‍රමාණයක් ඈදල්ල පොසත් පෙරහැරේ පළමු නර්තනය ලෙස ඔබ අපට එනිසා මේ අපූර්ව මංගල්‍යයේ උත්හානම දැක්වෙනයි අපිට දැනෙන්නේ අද අපූර්ව සංස්කාරයක් තිබෙනවා. එනිසා මේ කඩේට අපි බොහොම පොඩි සංස්කාරයක් කරනවා. උපත් පෞරාණික සාම්ප්‍රදායික අපේ දේවල් ආරක්ෂා කරගෙන මතු පරපුරට
සූදානම් කරන්නේ. අපේ අද කියන අනතු කරස්පස් තමයි මේ වත්තේ. අනිත්ම අපි යානන්නේ ඉදිබෝලවලින් අපිට ආලෝකය තමයි අපට විශේෂයෙන්ම සංකේතවත් වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ඉදිබෝල කරකවන කණ්ඩායම් ඉතාමත්ම සංයමයෙන් යුතුව විවිධ රටා මවමින් ඒ ඉදිබෝල දෙපස පැහැදිලිව තියෙන බෝල දෙක එක හා සමානව කැරකීමෙන් විවිධ රූප ලක්ෂණ එහෙම නැත්නම් දක්ෂණ මවමින් විශේෂයෙන්ම අපිට දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂිත වූ ඉනිබෝල කණ්ඩායමකුත් අපිට දකින්න හම්බ වෙනවා. මේ ඉනිබෝල වලලු වශයෙන් තමන්ගේ ශරීරයේ පුරා ඒ වගේම පාර පුරා ඊළඟට සමහර විට දනගාගෙන සමහර විට බඩගාගෙන ආදී වශයෙන් විවිධ දස්කම් පාමින් මේ ඉනිබෝල කණ්ඩායම සිදු කරනවා. මේ ඉනිබෝල වල අද පත් වෙන දැල්ල සමග තියෙන තෙල් මේ අරකවන වෙලාවට නමුත් ආසලාගේ මොකට මේ තෙල් ඉස්සෙන්න පුළුවන්. ඒ නිසා පුරවන් කරලා නැත්නම් මේ ධර්මන මේ කාර්යය අපිට විදිකම ඉනිබෝල කණ්ඩායම අද ඉස්සුල් පස්ස කෑදරු පස්ස මහා අවස්ථාවේ පෙරහරේ ඉනිබෝල ශිල්පී ඉතාම ඔවුන්ගේ සමාජයට අවශ්‍ය ජලය සපයා ගැනීම. ඒ ජලය සපයා ගැනීම තමයි මූලික ආරම්භයේම අපි සිංහල ජනතාව පෙරහැර කරලා තියෙනවා. මේ පෙරහැරේ ඒ සංකේතය අදත් මෙම පොසොන් පෙරහැරේදී අපට දැකගන්න ලැබීම ඉමාම පසුබිම කාරණයක් තමයි මේ අවස්ථාවේ
ප්‍රථමයෙන්ම අපට දක්ෂිණ හැකියාව තිබුණේ මේ ශ්‍රී ලාංකික අභිමාන ඕව කොටන කියා ඉරවරක් පවතින එකම ජාතිය අපේ ශ්‍රී ලාංකික ජාතිය. සා මේ මහානීය සංස්කෘතික ගුරුමේ අභිමානය රැගෙන අපේ ශ්‍රී ලාංකික තත්ත්වය රැගෙන ප්‍රථම රාජකාරී නිලකරුවා ගමන් ගන්නවා. නනතුරුව ඊට පිටුපසින් දෙපස සෙල්සත් රැගෙන යන නිලකරුවන් ගමන් ගන්නවා. පුරායුධ රැගෙන යන නිලකරුවන් ඉදා ප්‍රහරක් පැවැත්වුවේ රාජධානි පවත්වපු පෙරහරවල රජුගේ හමුදාවේ බටපිරිස් ගමන් කළා කියලා අපේ වංශ කතාවල අපේ පාලකයන්ගේ නායකත්වය ලැබී තිබෙනවා. වර්ණවත් කිරීමට ශාස්ත්‍රමන්ත්‍ය මහාවිද්‍යාලය, සෑගලු මහාවිද්‍යාලය, ආදී නගරයේ ආසන්න විද්‍යාලවලින් පොඩි ශ්‍රේෂ්ඨ ගෙන යාමට ඒ දරුවන් සහභාගී වෙනවා. අදත් මම හිතන්නේ සෑගලු විද්‍යාලයේ ඒ වගේම සහභාගී වෙන අවස්ථාවක් වශයෙන් මා මේ අවස්ථාවේදී හඳුන්වා දෙනවා. ඇත්ත වශයෙන්ම දරුවනි ඔබලා ඔය පොඩි උත්සාහකට යන්නේ ඇත්ත වශයෙන්ම බෞද්ධ වශයෙන් තමන්ගේ අභිමානය ඉදිරිපත් කිරීමක් වශයෙන් කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අසල් පසුවස්තර අනුගලක පිරහන සිරිනා අපේ දේශ පිරහනේ
වගේම මේ වාදනය පමණක් නෙවෙයි මේ වාදනයට අදාළ අදකැන්න අධිෂ්ඨානයවා මේ ගමන් කරනු ලබන්නේ කෑගහු කුසුම් මහා පෙරහරේ දෙවන හස්ත සම්ප්‍රාප්තිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් මියන්මාර ජනරජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී දළදා මාලිගා ඇත්කාල වෙනුවෙන් පරිත්‍යාග කරන ලද මියන්මාර දේශයේ ඉඳපු ජනාධිපතිනිය අවුන් සාන් සුකී මැතිණිය විසින් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පත්තිය වෙත පරිත්‍යාග කළ පුලතිස්සි රාජා පැටවා අද කෙමෙන් වැඩිලා මහා හස්තිරාජයෙකු බවට පත්වලා අද පුලතිස්සි රාජා ඇත්රාජයා පිට ඒකල මුස්ලිම් මහා පෙරහර මණ්ඩලයේ ගජනායක නිලමේතුමන් ගමන් ගන්නවා. ගජනායක නිලමේතුමන් හඳුන්වන්නේ පෙරහරේ අලියතුස් පාර රාජකාරී පංගුව ඉදායි රාජධානි රජය උදවලදී රජුට විවිධ නිලමේවරුන් සිටිය රාජකාරී පංගුවාර ඒක අලියතුස්ගේ කුරුවේ රාජකාරී භාවය කටයුතු කරපු රාජකාරී නිලමේවරයා වන්නේ ගජනායක නිලමේතුමන් අද මේ පෙරහරේ ගමන් ගන්නා සියලුම අස්තීන්ගේ ඒ අපට පැහැදිලිව පේනවා පතුරු
ಭಾರತೀಯ ಮೊಟ್ಟೆ ಸದಾಚರಣ ಕಳಗಿಟ್ಟಿನ නොවේ අද මේ විශේෂිත වූ අලුත්දියකට ಭಾರತೀಯ ආවාසයේ ඇතුළ සකස් කරපු මේ කලකිරීමක් වශයෙන් මම මේ කන්ටෙන්ට් එක පාදුනා. ಭಾರತಕ್ಕೆ ಹೊಡಿದಾಸ ಮೆದ್ದಿದುಮಂತಿ ಜೀವನ තියෙනවා අලුත්ේ නොදැනෙන ජාතිය ඔබ නැති කියන. ඒ නිසා අපේ පෙරහර සංස්කෘතියට දැන් අලුත් නර්තනයන් සම්පාදීකරණ කටයුතු වෙන්නේ ඒ නිසා ඒ නර්තන කණ්ඩායම සම්පාදීකරණ කටයුතු සිදු කිරීම සාය නර්තන කණ්ඩායම මේ පෙරහරට සම්පාදනය කිරීම වෙනුවෙන් අපි ස්තුති බුදු කරනවා. අපේ සුන්දර කලායතන අපේ මහේෂ් මහත්මයාට ඊළඟට අපිට දැන් साधका कलायतन कोई तरह දක්ෂතා පෙන්නමින් ඒ පායිපත් නැතුම් කණ්ඩායම අපි ඉදිරියේ හදගත් කරනවා. අපි අනිජෝතියෙන් අගය කරනවා ඒ කණ්ඩායම. ඒ වගේමයි මේ කණ්ඩායමට වාදනයේ යෙදෙන උදකරන ගැටදෙනේ ඉතාමත් සමත් ආකාරයේ ඒ සියල්ම සුරල් සමග එතුමන්ලා ඒ වාදනයේ පිටපත්
විකල්පමත් කරගෙන අපිට මේ මොඩර්න් නටුව ඉදිරිපත් කරන දරුවන්ගේ හැකියාව දක්වනවා. ඒ අය එකට සහයෝගී මේ රටා මෙවැනි වේවැල් නිර්මාණ තවත් ගන්නා කියලා නම් දැන් යකින් දකින්න හැකියාව තිබෙනවා. ada apa